මෙයා තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. මෙයා ඕන දෙයකට දක්ෂයිනේ. මම මෙයාට හොරෙන් දැම්මේ මම මෙයාට පස්සේ කිව්වේ ඇප්ලිකේෂන් එක දැම්මයි කියලා. හොඳයි ඔයා මොනවාද අපිට ඉදිරිපත් කරන්නේද ඔයාගේ මොකක්ද දක්ෂතාවය? සාමාන්‍ය දැනීම. හොඳයි. අපි ඔබට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. ඔබ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න ඕන. හැබැයි ඔබට පුළුවන් මුලින්ම ප්‍රශ්නයක් තෝරගන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවෙනි ප්‍රශ්නේ. ඕනනම් පළවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් දෙවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. කොහොමද දෙකටම උත්තර දෙන්න අපි පුංචි උදාහරණයක් කරමු. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. දෙවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණත්වයෙන් අඩුයි. ලේසි. දෙවෙනි ප්‍රශ්නේ. එය සිදුවේ කවදාද? ඒ සිදුවේ කවදාද? මොකද්ද? නැවත මම කියන ප්‍රශ්නය එය සිදු වූයේ කවදාද? මොකද්ද? ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ නේ. ඔව්. ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඔයා දෙවෙනි එක නේතරක. කොච්චර තර්කවලට ගිහිල්ලා තියෙනවද? කොච්චර ජයග්‍රහණම ලැබලා තියෙනවද? කවුද අර චූටි මල්ලි? කිසිම වැඩක් නැති ජජ් බෝඩ් එකක් ඉන්නේ.